Hello, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හොඳින් ඇති කියලා මම හිතනවා. අද vlog එක තමයි exam එකට කලින් දවසේ පාඩම් කරන vlog එකක් තමයි අද මම ඔයාලත් එක්ක share කරගන්නේ. ඉතින් අද ගෙන vlog එක නම් ගොඩක් වෙනස්. ඉතින් අනිවාර්යයෙන්ම vlog එක ඉවර වෙනකම්ම බලන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම වොෂ් එකක් දාලා කෑමත් කාලා කොල කැඳයකුත් බිව්වා. ඊට පස්සේ මගේ වැඩ පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම සාමාන්‍ය රැට පාඩම් කරන කෙනෙක් උදේට පාඩම් කරන කෙනෙක් නෙමෙයි. ඒත් මට උදේට පාඩම් කරලා පුරුදු වෙන්න ඕන නිසා තමයි මම සාමාන්‍ය උදේට වැඩ ගොඩක් දාගන්න නැතුව ටිකක් වැඩ දාගෙන මගේ වැඩ ටික කරගෙන යන්නේ. දැන් මම BC වල MCQ කරන්න තමයි හදන්නේ. මොකද මට MCQ ටිකක් අවුල් එකපාරම ගොඩ දාගන්න බෑ. ඒවා සාමාන්‍ය ටිකක් කරලා පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේ සැරේ එක්සෑම් ලියන හැමෝටම එක්සෑම් එක ගොඩ දාගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් 2027 ලියන්න ඉන්න අපිටත් දැන් තියෙන්නේ මාස 11ක් වගේ කාලයක්. ඉතින් ඒ කාලෙ ඉක්මනට යනවා දැනෙන්නවත් නෑ. ඒ නිසා දැන් ඉඳන්ම වැඩ කරන්න පටන් ගමු. ඉතින් මට තව දෙයක් කියන්න ඕනේ. මට vlogs ගේන්න බැරි වුණා සති දෙකක් වගේ කාලයක්. ඉතින් ආයෙ එහෙම වෙන්නේ නැහැ. අනිවාර්යයෙන් මම ඔයාලට පිළිවෙලට vlogs ගේනවා. අනිවාර්යයෙන්ම ඉරිදා කොහොමත් මම ඔයාලට ආයෙ vlog එකක් ගේනවා කියලා මම ඔයාලට පොරොන්දුවක් වෙනවා. ඉතින් ඔයා පාඩම් කරන්න කම්මැලිකමේ නම් ඉතින් එන්න මමත් එක්ක පාඩම් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටඩීස් ටිකත් වැඩ ටික ලස්සනට කරගෙන යන්න. ඉතින් මේ සැරේ එක්සෑම් එහෙම තියෙනවනේ ඉස්කෝලේ. ඔයාලට එක්සෑම් තිබ්බද කොහොමද? කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳේ. ඉතින් මම මේ කරන්නේ ඒවලේ ඉඳන් BC වල MCQ කරන එක. MCQ පොතක් තියෙනවා මං ගාව. පොතක් කිව්ව දෙයක පොතක් නෙමෙයි ටියුට් එකක්. ඒ ටියුට් එකේ පිළිවෙලටම පාඩමෙන් පාඩමට MCQ තියෙනවා. ඒව තමයි මම මේ මතකින් කරන්න හදන්නේ. බැරිම එකක් වුණොත් විතරක් මම පොතෙන් පොඩ්ඩක් බලා ගන්නවා. ෂුවර් නැත්තම්. ඉතින් ගොඩක් වෙලා එක තැන ඉඳගෙන හිටපු නිසා මම පොඩ්ඩක් එළියට ගියා. එළියට ගිහිල්ලා මගේ වැඩ ආයෙත් පටන් ගත්තා. තවත් වෙනවා මට MCQ වගේක් කරන්න. මොකද මම මේකේ පොඩ්ඩක් ටාගට් කරගෙන තියෙන්නේ මේ දේවල් කරනවා කියලා. ඉතින් මට vlog එක ගොඩක් දිගයි. මම හිතනවා මේ vlog එක බලලා ඔයාලා enjoy කරයි කියලා. මේකත් එක්ක ඔයාලට ඕනම් පුළුවන් පාඩම් වල ටිකත් ලස්සනට කරගෙන යන්න.
ඉතින් දැන් මම හදන්නේ BC වල රචනා ප්‍රශ්න කරන්න හදන එක. ප්‍රශ්න දෙකක් කරත් තුනක් කරත් ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඔයාට කොතනකදී හරි අනිවාර්යයෙන්ම ලියන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රශ්නේ හොඳට කියවලා තේරුම් අරගෙන ප්‍රශ්නේ කරගෙන යන්න. ඉතින් වැඩ කරනකොට නිකම් ඉන්න එපා වතුරත් බොන්න. මොකද වතුර ඕනේ අපිට වැඩ කරන්න මොලේ වෙහෙසෙනකොට වතුර අත්‍යවශ්‍යයි. What the dog doing? වීඩියෝස් වල ස්ටඩි ටිප්ස් ගෙනල් තියෙනවා. ඒත් මම මේ වීඩියෝ එකේ ස්ටඩි ටිප්ස් ගෙනාවේ නැහැ. පුළුවන් ඊළඟ vlog එකේදී ස්ටඩි ටිප්ස් ටිකක් අරගෙන එන්න. වෙහි වලාකුලක්වත් නැහැ. ඒ මදිවට නිකන් වලාකුලක්වත් නැහැ ළමයි. ඒ තරමට රස්නේ. පිස්සු හැදෙනවා දවල් වෙනකොට. ඒ තරමට රස්නයක් තමයි මෙහෙදී එන්නේ. ඉතින් මම පාඩම් කරද්දී අනිවාර්යයෙන්ම බ්‍රේක්ස් ගන්නවා. ඔයාලත් පාඩම් කරනකොට පේපර්ස් කරද්දී අනිවාර්යයෙන්ම බ්‍රේක් එකක් ගන්න. මොකද ඒක දිගට වැඩ කරගෙන යන්නත් බෑනේ. කම්මැලි හිතෙනවනේ.
කියාගෙන යන්න කියලා ආදරෙන්